hello guys, ඉතින් අද ඔයගොල්ලෝ බලන්න යන්නේ වෙඩින් ෂූට් එකක් කරපු එක්කුයි එන්ගේජ්මන්ට් ෂූට් එකක් කරපු එක්කි දවස් දෙකක පොඩි vlog එකක්. ඉතින් ඔයාලා අපිව follow කරලා නැත්නම් දැම්ම follow කරන්න. ඉතින් subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි guys, ඉතින් එහෙනම් අපි මුලින්ම බලමු එන්ගේජ්මන්ට් ෂූට් එක. ඉතින් මේක අපි කරේ නොවැම්බර් 5 වෙනිදා, ඒ කියන්නේ 2025 නොවැම්බර් 5 වෙනිදා. ඉතින් දැන් අපි යමු ෂූට් එකට ඉක්මනට. ඉතින් මේක තියෙන්නේ පේරාදෙණිය බොටනිකල් ගාඩන් එකේ. ඉතින් දැන් මේ අපි 7ට විතර ෂූට් එකට යන ගමන් ඉතින් ලෙන්ස් එකක් ගන්නත් ඕනේ. ඉක්මනට යමු. ඉතින් දැනටවත් කපල් එක මගේ එන ගමන්. එහෙනම් අපි යමු ගාඩන් එකට. guys, ඉතින් අපි ලොකේෂන් එකට ආවා. ඉතින් දැන් කපල් එකත් ඇවිල්ලා ඉන්නේ හරි ටයිම් එකටම. එහෙනම් අපි යමු ෂූට් එකට. Suka banget ya Red. ඉතින් මෙන්න මේ විදිහට අපේ එන්ගේජ්මන්ට් ෂූට් එක ඉවර වෙනවා. ඉතින් මේ වෙද්දි මේක එඩිට් කරලා අප්ලෝඩ් කරලා ඉවරයි අපේ යුනිට් එකේ ෆොටෝග්‍රැෆි FB page එකේ. ඉතින් ඔයාලට check out කරලා බලන්න පුළුවන් කොහොමද ෆොටෝ ස්ටික් කියලා. ඉතින් ඔයාලගෙත් මේ වගේ එන්ගේජ්මන්ට් එක ලස්සන කරගන්න ඕන නම් අපිට කතා කරන්න. FB page එකේ නම්බර් එක තියෙනවා. දැන් නම්බර එක දාන්න. ඉතින් එහෙනම් අපි යමු හෝම් කමින් ෂූට් එකට. ඉතින් එකක් මේ වෙද්දි එඩිට් කරලා පෝස්ට් කරලා ඉවරයි අපේ FB page එකේ. ඒ ෂූට් එක මේකට කලින් කරේ. ඉතින් බ්ලොග් එක පොඩක් පස්සේ දැම්මු. අපි යමු ඒක කොහොමද කියලා බලන්න. guys, ඉතින් මේ ෂූට් එක නම් තිබ්බේ ඔක්තෝබර් 11 වෙනිදා. ඉතින් මේක තියෙන්නේ කැන්ඩි ටවුන් ඒරියා එකේ. ඉතින් මාලිගාව ළඟ කුයින්ස් එක ළඟ වගේ ටවුන් ඒරියා එකේ තමයි මේ ෂූට් එක තියෙන්නේ. ඉතින් මේ හෝම් කමින් ෂූට් එක. ඉතින් මේ උදේ 7:00 වගේ අපි ඉතින් ෂූට් එකට යන ගමන් ඉතින් මේක පොඩ්ඩක් අවුවේ තමයි කරන්න ඉන්නේ ෂූට් එක. ක්ලයන්ට් ලේසි කිව්ව වෙලාවට තමයි ෂූට් එක දාගත්තේ. එහෙනම් අපි යමු ෂූට් එකට.
ගයිස් ඉතින් අපි මේ විදිහට මේ ෂූට් එක දිගටම කන්ටිනියු කරන් ගියා. ඉතින් මේ වෙද්දි මේ ෂූට් එක එඩිට් කරලා අප්ලෝඩ් කරලා ඉවරයි අපේ යුනිට් එක නගේ ෆොටෝග්‍රැෆි MP page එකේ. ඉතින් ඔයාලට පුළුවන් චෙක් අවුට් කරලා බලන්න. එහෙනම් අපි අද vlog එක ඉවර කරමු. ඉතින් තවත් vlog එකකින් අපි හම්බෙමු. අද vlog එක පොඩි තවත් දිග vlog එකකින් ඉස්සරහ වීඩියෝ එකකින් අපි හම්බෙමු.